සේරම සිද්ධ වුණේ හැංගිමුත්තන් සෙල්ලම නිසාය. ජැකී, තෝමස් හා සිල්වියා සෙල්ලම් කිරීමට කැලෑවට ගියහා. ඔව්හු පළමුව හොරා පොලිස් කළහා. පසුව පාසලක් දැමූහා. අන්තිමට තෝමස්ට හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට වුවමනා විය. තෝමස් හොයන්න සිල්වියයි මමයි හැංගෙන්නමි. මම දන්නවා හොඳ තැනක් ඔයාට කවදාවත් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ජැකී කීවේය. තෝමස් පදුරක් පිටුපසට වී ඇස් වසාගෙන 100ට ගණන් කළේය. ජැකී සිල්වියාගේ අතින් ඇදගෙන ටිකක් ඈතින් පිහිටා ඇති ඕක් ගසක් වෙත වියේය. මම හොයාගත්ත හැංගෙන්න හොඳ තැනක්. දවසක් මම අර ඕක් ගහේ ටිකක් උඩට නැග්ගා. ඒක ඇතුලේ තියෙනවා විශාල බෙනයක්. අපි එතන හැංගිමු. මට විශ්වාසයි තෝමස්ට අපිව කවදාවත් හොයන්න බැරි බව. ජැකී කීවේය. සිල්වියාට ඊටා සතුටුය. ගහක් ඇතුළට යන එක කොච්චර විනෝදයක්ද. දෙදෙනාම ඉක්මනට ඕක් ගස වෙත ළඟා වූහ. එය විශාල ගසකි. ඒ වගේම පරණය. මම ඔයාව උඩට තල්ලු කරන්නම්. ඉක්මන් කරන්න. නැත්තම් තෝමස් එයි. ජැකී සිල්වියාට කීවේය. ජැකීගේ උදව්වත් එතිව සිල්වියා ගහ උඩට නැග්ගාය. අරු බෙනේ දුටුවේ ඊට රිංගා ගත්තේය. ඈට ඊතා පුදුමය. ඒ තුල සිල්වියාට හිටගෙන ඉන්නට උවද ඉඩ තිබුණි. ජැකී එය පිටුපසින් ගහට නැග්ගේය. දෙදෙනාටම එහි ඉන්න ඉඩමදිය. ඇතුලේ අමුතු ගඳකුත් තිබුණි. ඒත් ළමයි නේ ගණන් ගත්තේ නැහැ. එය නම් හැංගෙන්න කියාපුම තැනකි. තෝමස් කවදාවත් ඔවුන් හොයන්නේ නැත. ෂ්! තෝමස් එනවා. සිල්වියා එකවරම කීවාය. එයාට ওইතරම් ඉක්මනට එන්න බෑ. එයාට 100ට ගණින්න හරි වෙලාවක් යනවා. ජැකී කීවේය. ඒත් මට කවුරු හරි කතා කරනව ඇහෙනවා. සිල්වියා කීවාය. ඒනම් තෝමස් නොවිය. දෙන්නෙක් එන ශබ්දයක් ඇසුණි. කටහඬින් මිනිසුන් බව තේරුණි. දෙදෙනා තම කටහඬවල් කාටවත් නොඇසෙන්නට මෙන් ඊතා සෙමින් කතා කළහ. දවල් කවුරු හරි මේ පැත්තේ හිටියද? එක් මිනිහෙක් ඇසුවේය. ළමයි දෙතුන් දෙනෙක්. අනිකා කීවේය. අපි ඒ ළමයි මේ පැත්තට ආවොත් බය කරලා ඇලවල දාමු. සිල්වියා නම් දැනටවත් බය වී සිටියාය. ඇය හඩා වී යයි බිය වූ ජැකී ඇයගේ අත අල්ලා මිරිකාගෙන සිටියේය. කිසිම සද්දයක් කරන්න එපා. ඔහු රහසින් කීවේය. පුංචි දැරිවිය නිර්භීතද හිස සැලුවාය. මේකද ගහ? එක් මිනිසෙක් ඊතා සෙමින් ඇසුවේය. ගස ඇතුලේ නොසිටියා නම් ළමයින්ට කිසිදාකවත් ඒ කියූ දේවල් අසන්නට ලැබෙන්නේ නැත. ඔව්, අනකා පිළිතුරු දුන්නේය. මට දෙන්න බෑග් එක මම දාන්නම් ඇතුළට. මේක හුඟක් ආරක්ෂිත තැනක්. අහල පහල කවුරුත් නැහැ. පොලිසියට වුණත් හොයාගන්න ලිහිසි වෙන්නේ නැහැ. මම මිසක් වෙන කිසි කෙනෙක් මේ තැන දන්නේ නැහැ. පරණ කඳ දිගේ කවුරුන්දෝ නගින් හඩ ඇසුනි. බෙනේ තුලට යමක් වැටුනි. එය බය වී සිටි ළමුන් දෙදෙනා අතරින් යටට වැටුනි. දෙදෙනා කිසිම සද්දයක් නොකර බෑග්ගේ වැටීමට ඉඩ සැලසූහ. එය ඔවුන්ගේ හිස් මතට නොවැටුනේ වාසනාවටය. වැඩේ හරි. ඒ මිනිහා ගහින් බිමට පැන කීවේය. එන්න අපි දැන් ඉක්මනට මෙතනින් පිටත් වෙමු. අපි කැලේ ඉන්නවා වෙන කවුරුත් දකින්න හොඳ නැහැ. දෙදෙනා දිව යන ශබ්දය ළමුන්ට ඇසුනි. ඒත් තවත් බොහෝ වෙලාවක් යනතුරු ඔවුහු නොසෙල්වී සිටියහ. අනතුරුව ඔවුන්ට තෝමස්ගේ කටහඬ ළඟින්ම ඇසුනි. හඬ ළඟින්ම ඇසුනි. ජැකී, සිල්වියා, මම හොයන එක අතහරිනවා. මම හෙව්වා තවත් නම් බෑ. ඉන්න තැනකින් එළියට එන්නෝ. තෝමස් කැලෑවේ තවත් කවුරු හරි ඉන්නවද? යයි ජැකී ඇසුවේය. දැන් නැහැ. තෝමස් පිළිතුරු දුන්නේය. මිනිස්සු දෙන්නෙක් හිටියා. දැන් ඒ අය ගිහින්. ඔයාලා කොහෙද? එළියට එන්න. ජැකී ගස්බෙනයෙන් එළියට විත් සිල්වියාවත් එළියට ගත්තේය. පසුව ඔහු බෙනය තුල තිබූ බෑගය එළියට ගත්තේය. තෝමස් කෑ ගසාගෙන දිවා ආවේය. එහෙනම් මෙතනයි ඔයාලා හිටියේ. හරිම අපූරු තැනක් නේ. ඒත් ජැකී මොකක්ද ඔය? අහා. ඇත්තට මේ කුමක් වීද? බෑගය ඇරිය ජැකී පුදුමයෙන් කෑ ගැසුවේය. ඇතුලේ ලොකු කුඩා දුමුරු පාට හම් පෙට්ටි ගණනාවක් තිබුණි. හැකිනම් ඔබ කියන්න. ඒවා තුල තිබුණේ මොනවාද? එහි තිබුණේ මාල, වලලු,
අත්පලඳනා, මුදු ආදී ආභරණය. ඒවා ළමයි නෙතෙක් දැක තිබූ ලස්සනම දේවල් විය. ළමයි ඒවා දෙස ඇස්පිල්ලම් නොගසා බලා සිටියහ. පසුව එකිනෙකාගේ මුහුණු දෙස පුදුමයෙන් බියටපත්වාමෙන් බලා සිටින්නට වූහ. වුඩ්ලන්ඩ් මහත්තයාගේ රත්තරන් බඩු කඩෙන් ගිය අගහරුවාදා හොරකම් කරපු බඩුයි මේ. ජැකී කීවිය. මේකනම් අපූරු සොයා ගැනීමක්. මේවා අරගෙන යමු පොලිසියට. මට උදව් කරන්න තෝමස්. මේ බෑග් එක තනියම උස්සන්න බැරි තරමට බරයි. බියටපත් ළමයි තිදෙනා බෑග් ගියත් රැගෙන නගරයට ගොස් කෙලින්ම පොලිසියට ගියහ. ළමුන්ගේ කතාව ඇසීමෙනුත් හොරබඩු දැකීමෙනුත් පොලිස් නිලධාරියෝදු පුදුමයටපත් වූහ. එහෙනම් මදරයට හොරු ආයමත් ගහ ළඟට එනවා. එහෙම නේද? පොලිස් නිලධාරියෙක් ඇසුවේය. ඔවුන් බලාපොරොත්තු වන දේවල් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. අපේ අය 3 දෙනෙක් යවනවා හොරු එනකම් එතන හැංගිලා ඉන්න. උන් පුදුම වෙයි. වාසනාවකට ඔය ළමයි එතන හැංගිමුත්තන් සෙල්ලම් කළ එක නම් බොහෝම හොඳයි ළමයිනේ. එදා රෑ හොරු දෙදෙනා අල්ලා ගනු ලැබුණි. හොඳට දඬුවම් කෙරුණි. අගනා රන්බඩු යලිත් වුඩ්ලන්ඩ් මහතාට බාර දෙන ලදී. ඔහු ඒ ගැන බොහෝසේ පුදුම විය. ඒ වගේම ස්තුතිවන්ත විය. තමන් ලද ත්‍රාසජනක අත්දැකීම ගැන ළමයින්ද සතුටු විය. ඒ එතනින් නිම වූයේ නැත. තමන්ගේ බඩු සියල්ලම නැවත හමුවීමේ සතුටින් සිටි වුඩ්ලන්ඩ් මහතා කුඩා පාර්සල 3ක් ළමුන් වෙත එව්වේය. ඔබ සිතන්නේ ඒවා තුල තිබුණේ මොනවාද? සෑම පාර්ශලයක් තුලම අගනා රිදී ඔරලෝසුවක් නද දෙමින් තිබුණි. තවත් සටහනක්ද විය. ඔබට තව තවත් හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට ලැබේවා. ද පසුගිය වතාවේදී මෙන් එම වතාවන් වලදීද වාසනාවන්ත වේවා. ඊද පතමි. යනුවෙන් එහි ලියා තිබුණි. තවත් මෙවැනි රසවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.